morning guys. ඉතින් අපි අද යන්න හිතන් ඉන්නවා නුවර පැත්තේ තියෙන ලස්සන කැම්පින් සයිඩ් එකක් වන බෙල්ලුඩ් කැම්පින්. ඉතින් අපි මේ ගමන යන්න සෙට් වෙලා ඉන්නේ බයික් වල. තව යාළුවෝ 4 දෙනෙක් එක්ක අපි බයික් වල තමයි යන්න සෙට් වෙලා ඉන්නේ. අපි මේ ගමන ස්ටාර්ට් කරන්න හිතන් ඉන්නේ ගලගෙදරින්. හැබැයි වැස්ස කේස් එකක් තියෙනවා මේ දවස් ටිකේ පොඩ්ඩක් වැස්ස ප්‍රශ්නයක් නම් තියෙනවා. අපි සමන්නයි ගිහින් බලමු කොහොමද වෙයිද කියලා. අපි යන්න සෙට් වෙලා ඉන්නේ මචං. අපි නුවරට ගිහිල්ලා නුවරෙන් තැන්නෙකුඹුර තලාතුය හරහා දෙපැත්තෙන් තමයි බෙල්ලුඩ් යන්න අපි සෙට් වෙලා ඉන්නේ. සාමාන්‍යයෙන් නුවරේ ඉඳන් යනවා නම් රාගල පැත්තෙන් යන්න පුළුවන්. මේ පැත්තේ යන එක මේ පැත්තේ යනවට වඩා ළඟයි. ප්ලේස් එකට යනවා නම් සාමාන්‍යයෙන් Google Map එකෙත් බෙල්ලුඩ් 360 view point කියලා ගහපුවාම එන මැප් එක 100%ක් හරි. එක කොල්ලෙක් ඉන්නවා තැන්නෙකුඹුරෙන් ගන්න. අපි ඉතින් පොරවත් ගමනට සහභාගී කරගෙන අපි තැන්නෙකුඹුරෙන් උදේ කෑමත් අරගෙන අපි ඉතින් ගමන යන්න සෙට් වෙලා පිටත් වුණා. මම දන්න තරමින් නම් guys බෙල්ලුඩ් ගියාම පට්ට ෆේමස් ප්ලේස් දෙකක් තියෙනවා. මුතුකෙලින වැව කියලා තියෙනවා. වැව ගාව තමයි ගොඩක් කට්ටිය කැම්පින් කරන්නේ. එතන කන්ද උඩට ගිහලා කැම්පින් කරන්න පුළුවන්. පල්ලෙහා වැව තියෙනවා. ආයි එතන ඉඳන් කිලෝමීටර් දෙකක් විතර එහායින් තියෙනවා මේ ෆයිනස් කැලයක්. එතන පට්ට ප්ලේස් එකක් තියෙනවා. එතන මමත් ඔය වීඩියෝ දැකලා තමයි ඉතින් අපි තැන සෙට් කරගත්තේ යමු කියලා. එතන කන්ද උඩට ගියාම මාර ලස්සන view එකක් තියෙනවා. පට්ට පුලන් තියෙනවා. මේ ලස්සන ෆයිනස් කැලයක් අස්සේ ලස්සන කඳු ටිකක් තියෙනවා. හොඳ ලස්සන view එකක් තියෙනවා. අනිවාර්යෙන් බෙල්ලුඩ් යනවා නම් මෙතන ප්ලේස් එකට යන්න මේක මේ මග හම්බෙන්න ඔයාලට. බෙල්ලුඩ් view point එකට යන්න කලින් මේතන තියෙන්නේ මග කලින්.
මෙන්න මෙතනින් තමයි මම අර කිව්පු මේ ෆයිනස් කැලේට යන්න තියෙන්නේ. මෙතනින් උඩට ගිහිල්ලා ඔයාලට සාමාන්‍යයෙන් පොඩි දුරක් විනාඩි 15ක 20ක විතර දුරක් උඩට යන්න තියෙන්නේ. මෙතනින් බයික් නම් මෙතන පල්ලෙහා දාලා යන්න එපා කියලා තමයි කට්ටිය නම් කියන්නේ. එතන තව පොඩ්ඩක් පිටිපස්සට යන්න ගියාම තියෙනවා පොඩි දේවාලයක් වගේ එකක්. එතන මේ කඩයක් තියෙනවා. එතන ඉන්න ඔය කඩේ කට්ටියට කියලා බයික් එක දාලා ෂේප් එකේ ওই ටිකත් එක්ක පයින් ගිහිල්ලා මේ සාමාන්‍යයෙන් විනාඩි 20ක් විතර පැය භාගයක් විනාඩි 20ක් වගේ යද්දි සාමාන්‍යයෙන් උඩට ගියා හැකි. මේ ඒක මග අරගන්න එපා බෙල් උඩ යනවා නම් එතන මේ ලස්සන ප්ලේස් එකක්. ඒකට අනිවාර්යයෙන්ම යන්න. සාමාන්‍යයෙන් මේ මම මෙතනින් පොඩි දුරක් උඩට යන්න තියෙන්නේ. මේ එතකොට මචං මේ මෙතනින් ඔයාලට එනවා නම් සාමාන්‍යයෙන් කාර් එකක බයික් එකක ඕන වාහනයක එන්න පුළුවන් බෙල්ලුඩ් අර මේ view point එක ගාවට යනකම්ම මචං වාහනේ යන්න පුළුවන්. අන්තිම සාමාන්‍යයෙන් විනාඩි 5ක 10ක දුරක් තමයි පොඩි හයික් එකක් තියෙන්නේ. එතන ගේට්ටුවෙන් නම් වාහන ඇතුළට දාන්න දෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ. ඔයාලට සාමාන්‍යයෙන් කැම්පින් කරනවා නම් අපි නම් බයික් පල්ලෙහෙන් ගිහලා ආපහු දාලා ආවා. කිලෝමීටර් 2ක් විතර පයින් එන්න උනා. ගේට්ටුව ගාවත් කට්ටිය නම් දාලා යනවා ඉතින්. ඒනර පොඩ්ඩක් සේෆ්ටි පැත්තෙන් පොඩි අවුලක් වගේ දැනුණා. ඒ හින්දා ඉතින් අපි නම් පල්ලෙහෙන් දාලා ආවේ. වාහන වලින් මෙතනට එනවා නම් අනිවාර්යෙන් මැප් එකේ තියෙන ළඟම පාර තෝරගෙන කාපට් පාරෙන් එන්න පුළුවන්. සාමාන්‍ය බයික් වලින් වගේ එනවා නම් එන්න පුළුවන් ඔය කියන ෆයිනස් කැලේ මැද්දෙන් බයික් එකේ එන්න පුළුවන්. ඒක ලස්සනයි. ඒ පාර බයික් වල එන කට්ටිය නම් ඉතින් ට්‍රැවල් එකට ආතල් එකට ලස්සන බලන්න එනවා නම් බයික් වලින් අදන මේ මැප් එකේ පෙන්නනවා කාපට් පාරම කෙලින් වෙන්න. ඒ කියන්නේ නැතුව තව ටිකක් උඩහට ගිහිල්ලා එතනින් එන්න පුළුවන් ෆයිනස් කැලේ මැද්දෙන්. එතන පොඩි නිකන් මේ බුදු මෙදුරක් වගේ එකක් තියෙන. එතනින් හැරලා එන්න තියෙන්නේ. ඔයාලට මේ ඒක නෙමෙයි මැප් එකේ ළඟ පාරට පෙන්නන්නේ මේන් රෝඩ් එක, කාපට් රෝඩ් එක. එතකොට මේ ෆයිනස් කැලේ එක මිස් වෙනවා. එතකොට ඔයාලට ෆයිනස් කැලේ නිකන් හරි ඔයාලා තාරපාර දිගේ ආවොත් එහෙම අන්තිමට ඔයාලටම හම්බෙන මේ පොඩි මේ කඩයක් තියෙනවා. එතනින් දකුණට U-turn එකක් වගේ දාන්න මේ පොඩි කොන්ක්‍රීට් පාරක් තියෙනවා. ඒතර තමයි ෆයිනස් කැලේ තියෙන තැනට මේ යන්න තියෙන්නේ. එතන මේ අවසාන දේවාලය ගාවට එනකොට කාර් එකක් කරේ මේ යන්න පුළුවන් යට වදින්න නැතුව. මේ එතන වාහන දාලා ඊට ටික පයින් යන්න.
යනවද? යන්න නෑ. ඔහේ මම නම් යනවා ගෝරේ උට එපා වුණා. දැන් මේ තහඩු ගහලා තියෙනවා. ඉතින් guys මේ අපිත් ඉතින් මමත් එහෙම travel නම් කරනවා. හැබැයි වීඩියෝ එකක් කරන්න හිතුවේ මේ බෙල්ලුඩ් එකෙන් පස්සේ තමයි. මචං මේ ඇත්තටම මමත් බෙල්ලුඩ් ගිහිල්ලත් දැක්කා මචං කට්ටිය කලින් කියපු කට්ටිය මචං අර ෆයිනස් කැලේට යනකොටත් මචං අතරමඟ සෑහෙන කුණු දාලා ගිහිල්ලා තියෙනවා. එතකොට බෙල්ලුඩ් view point එකට යනකොටත් මචං ඇතුල් වෙන තැනම පට්ට විදියට කුණු ගොඩක් දාලා ගිහින් තියෙනවා. මම ඉතින් ඒවා වීඩියෝ එකට නම් දැම්මේ නැහැ. පොඩ්ඩක් මචං ඉතින් කට්ටිය යන කට්ටිය මේ අනිවාර්යෙන් තමන් ගෙනියන ඒවා ටික අරන් එන්න මචං මේ මොකද නැත්තම් ඒක වැඩේ කැතයි. එතකොට මචං මේ බෙල්ලුඩ් යනවා නම් guys අනිවාර්යෙන් මතක තියාගන්න මේ ඔයාලා කැම්පින් යනවා නම් අරන් යන ටෙන්ට් එක අනිවාර්යෙන්ම waterproof එකක්. එතකොට හොඳට හුලං වලට ඔරොත්තු දෙන හොඳ එකක් අරන් යන්න. සාමාන්‍යයෙන් හොඳ හුලං වැස්ස අනම්මනම් තියෙන දවසක් නම් view point එකේ කන්ද උඩ නම් මේ කැම්පින් කරන්න අමාරුයි. අපිත් උඩ කැම්පින් කරනවා කියලා හිතාගෙන තමයි ගියේ. උනාට අපිට පට්ට හුලඟක් සහ වැස්සක් සෙට් වුණා. පස්සේ අපි පල්ලෙහා වැව ගාව කැම්පින් කරමු කියලා අපි පල්ලෙහාට ඇවිල්ලා මේ ටෙන්ට් එක ගහුවා. ඒ වුණාට ඒකත් හරියන්නේ නැහැ. මේ හුලං වැඩි එදා. මේ පට්ට හුලඟ ටෙන්ට් එක දිගරින්නවත් බෑ මේ ඒ තරමට හුලං. මේ වැඩේ අපේ නම් කැම්පින් වැඩේ හරියන්නේ නැහැ. අනිත් එක විශේෂයෙන්ම මේ කූඩල්ලෝ ඉන්නවා සෑහෙන්න. කූඩල්ලන්ගෙන් ප්‍රවේශම් වෙන්න මේ මොනවා හරි අනිවාර්යෙන් විශේෂයෙන් අරන් යන්න කැම්පින් කරනවා නම් වැස්ස යනවා නම් අනිවාර්යෙන් මාර කූඩල්ල ගොඩක් ඉන්නවා. වැස්සත් එක්ක තමයි ඉතින් වැස්ස නැති දවස් වලට නම් අවුලක් නැහැ කියලා තමයි කට්ටිය කියන්නේ. ඒ වුණාට මේ අපි ගිය දවසෙත් එහෙම ලොකු වැස්සක් නම් වැස්සේ නැහැ. ඒ වුණාට කූඩල්ල ගොඩාක් ඉන්නවා. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න ටෙන්ට් එකයි මේ කූඩල්ලන්ගෙන් පරිස්සම් වෙන්න මොනවා හරි විශේෂයෙන්ම අරන් යන්න. ඉතින් ඔහොම තමයි guys මේ අපේ බෙල්ලුඩ් ගමන නම් උනේ. අපිට කැම්පින් නම් ගහන්න බැරි වුණා. මේ ඇත්තටම හුලඟත් එක්ක මේ අපි වැඩේ අතහැරලා දාලා ඊට පස්සේ කොහොම හරි සෑහෙන try කරා ඒට මේ අරන් ගිහලා කූඩාරම කොහොම හරි අපි ටෙන්ට් එක සෙට් කරගන්න. හැබැයි අපිට සෙටප් එක ගහගන්න බැරි වුණා හුලඟත් එක්ක මේ අන්තිම සෙටප් එක ඉරේ වගේ තත්යකට ආවා. අපි ඉතින් පස්සේ ඉතින් ඒ අදහස අතහැරලා ගෙවල් වලට ආවා. මේ ඔයාලා අනිවාර්යෙන් මේක මතක තියාගන්න. මේ ගියපු කට්ටිය ඇති මේ මම ෆස්ට් ටයිම් මම ගියේ. අපි ගියපු දවස නම් පට්ට උලගක් තිබ්බ නිසා ඇත්තටම මේ වැඩේ අවුල් වුණේ. නැත්තම් නම් අවුලක් නැතුව වෙයි. මේ ඒ නිසා ඉතින් අපි බලමු ඉස්සරහට තව වීඩියෝ එකක් හම්බෙමු. මේ මේක channel එක subscribe කරලා තියාගන්න. මේ කමෙන්ට් එකක් දාන්න මොන හරි අඩුපාඩු තියෙයි මට මේක මේ
වීඩියෝ එක කරන ගමන් මේ රෙකෝඩ් කරගන්න බැරි වුණා. මම පස්සේ තමයි මේ රෙකෝඩින් එක දාන්නේ. ඒ නිසා ඉතින් පොඩ්ඩක් අඩුපාඩු තියෙයි. අපි බලමු ඊළඟ එකේ ඉඳන් ඒ විදිහට ලස්සනට පිළිවෙලට කරගෙන යන්න අයිඩියා එකක් තියෙනවා. බලමු මොන හරි කමෙන්ට්ස් දාන්න ඔයාලා අඩුපාඩු තියෙනවා නම් කේස් ප්‍රශ්න එහෙම තියෙනවා නම් දාන්න. ඉතින් මේ ආයි වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.